හරි ආයිබෝන්. ඉතින් වෙඩින් සෙට් එක අපි ගත්තා නෙක්ලස් එකයි. මෙතන තියෙනවා රින් එක මෙයාගේ. මේ ඉයරින් දෙක. බෑන්ගල් දෙකක් ගත්තා. ඊට අමතරව අපි බ්‍රේස්ලට් එකක් ගත්තා. මේක අපි දැන් පොඩ්ඩක් මේ ගෝල්ඩ් රේට් එක වැඩි වෙලා තියෙන හින්දා ලෝ බජට් එකට වැඩේ කොහොමද ගොඩ දාගන්නේ කියලා තමයි අද අපි බලන්න යන්නේ. එතකොට බලන්න ඕනේ ඉස්සෙල්ලා මේ නෙක්ලස් එක ගත්තාම මෙතන ඉඳලා මෙයාගේ මෙතන ඉඳලා මෙතෙන්ට බෙල්ට් එක තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන ලස්සන ෆ්ලවර් ඩිසයින් තියෙනවා මම ඔයාලට ළඟ ෆොටෝ දාන්න. එතකොට මේ නෙක්ලස් එකම ගත්තාම නෙක්ලස් එක තියෙන පවුන් එකමාරයි. හරිද? ග්‍රෑම් 12යි. හරිද? එතකොට මේ නෙක්ලස් එකට අපි බෑන්ගල් දෙකක් අපි සජෙස්ට් කරා. අපි ගත්ත බෑන්ගල් දෙකක්. එතකොට මේ බෑන්ගල් දෙකකින් එකක් බෑන්ගල් දෙකක් ග්‍රෑම් 12ක් වෙනවා. හරිද? ඒක 12 24 පවුන් 3ක් වෙනවා. හරිද? පවුන් ගණන්. හරි. එතකොට මේකේ weight එක ගැන බලන්න ඕනේ. එතකොට මෙතන අපි පවුන් 3ක් ගෝල්ඩ් එක ගන්නේ නැතුව මේ වගේ බ්‍රේස්ලට් එකකට යන්නත් පුළුවන්. මේ right? මේ වගේ බ්‍රේස්ලට් එකකට යන්නත් පුළුවන්. එතකොට බ්‍රේස්ලට් එකයි අනිවාර්යෙන් ඉයරින් දෙකක් ඕනේ. ඒක මැච් වෙන්න ඉයරින් දෙකක් ඕනේ. ඊට පස්සේ රින් එක ඕනේ. right? නෙක්ලස් එක ඕනේ. එතකොට අපිට පුළුවන් මෙයාව බෑන්ගල් දෙක පොඩ්ඩක් අයින් කරලා තියන්න. හරි? ඉතින් හරි අපි දැන් බලමු මේ වගේ සෙට් එකක් ගන්න ගියපුවම ගණන් හදන්න හරි අමාරුයි. හරිද? කොහොමද ගණක් හදාගන්නේ? කොහොමද මේක සිලෙක්ට් කරගන්නේ කියලා ගත්තාම ගොඩාක් ලොකු ප්‍රශ්න එනවා. හරිද? ඉතින් මේ වගේ එකක් ගන්න ගියපුවම මේ හැම එකම එක එක වගේ තමයි තියෙන්නේ. දැන් පේනව නේද? රින් එකයි. හරි? ඔය ඉයරින් දෙක right ඉයරින් දෙක මෙතන තියෙනවා. ඉයරින් දෙකයි. හරි? එතකොට නෙක්ලස් එක වලු දෙක අපි අතාරිමු. වලු දෙක ඕනේ නැහැ. බ්‍රේස්ලට් එක තියෙන හින්දා මේ. හරිද? මේ සෙට් එක දාපුවම හොඳට ලස්සනට එනවා මේක. හොඳ ලුක් එකක් එනවා මේ සෙට් එක දාපුවාම. මේ සෙට් එකක් ගත්තේ. ඉතින් ගණන් හදන්න බලමු. රින් එක ඇවිල්ලා 3.5 ග්‍රෑම් එකක් තියෙන්නේ ලස්සන රින් එක. තව ටිකක් බලමු ලං කරලා. හරි. ඊට පස්සේ ඉයරින් 3.5 ග්‍රෑම් එකෙන්ම ලොකු මල් දෙකක් තියෙන ඉයරින් එකක් තියෙනවා. ඊට පස්සේ නෙක්ලස් එක ග්‍රෑම් 12යි. එතකොට මේක ඇවිල්ලා බ්‍රේස්ලට් එක ඇවිල්ලා එතකොට ග්‍රෑම් 5යි 5.5 ග්‍රෑම් එකක් තියෙන්නේ. පවුන් 3 කාල කියන්නේ. ඔව් පවුන් 3 කාල. නෙක්ලස් එක ඇවිල්ලා මෙයාගේ නෙක්ලස් එක ඇවිල්ලා ග්‍රෑම් 12 පවුන් එකමාර. එතකොට මේක ඇවිල්ලා පවුන් භාගෙට ටිකක් අඩුයි. මෙයාගේ පවුන් භාගෙ තියෙනවා කියලා කියනවා. 3.6 වගේ තියෙනවා. මේක පවුන් භාගෙ මේ දෙකම සේම් weight එක යන්නේ. එතකොට අපිට මෙයාට යන ගාන අපිට ඉතුරු කරගන්න පුළුවන් බැලන්ස් කරන්න පුළුවන්. මෙයාගේ ලස්සන සෙට් එකක් ගත්තාම මෙයාව අපි අයින් කරන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු මේ එකින් එකට කොහොමද ගණන් හදාගන්නේ කියලා. ඔයාලා හිතන්න මේ තුනක් ගත්තාම ගාන හදාගන්න කිව්වම අමාරුයි කියලා හිතන්න එපා. එක එක හදමු. මුද්දට වෙනම. එතකොට ඉයරින් දෙක වෙනම ඊට පස්සේ නෙක්ලස් එක වෙනම බ්‍රේස්ලට් එක වෙනම. හරි. අපි එහෙනම් ගාන හදාගෙන යමු. අපිත් එක්ක ඉන්න ඔක්කොම හොඳට කියලා දෙනවා. හරිද? වැදිලා හිටියට කැලිම නෙක්ලස් එකේ ගාන බලමු කැරක්ටරිස්ටික් එක්ක. මෙහෙමයි පවුමක මිල 8න් බෙදලා තමයි මේ ග්‍රෑම් එකක ගාන අරන් තියෙන 28500. ඒක අපට ගොඩක් වැදගත් වෙනවා. අනිත් සාධකය තමයි මේකේ නෙක්ලස් එකේ weight එක හරියටම 12.1 වැඩි කරා 28500 344850ක් ආවා රත්තරන් ගාන විතර. මේකින් charge එක වෙනම එනවා. බරට තමයි එන්නේ ග්‍රෑම් ගානට 12.1 වැඩි කිරීම ග්‍රෑම් එකට රුපියල් 2600යි 31400ට last price. ඊට පස්සේ ගෝල් රත්තරන් ගානයි මේකේ charge එක දෙක එකට එකතු කරලා මුළු මුදල ඇවිල්ලා තියෙනවා. අපි දැන් බලමු ඉයරින් දෙක. එතකොට 3.5 ග්‍රෑම් එකයි අර වගේම තමයි සාධක දෙකයි අරන් තියෙන weight එකයි මේකින් charge එකයි. ඊට පස්සේ රත්තරන් ගන්න 9750 යනවා. ඊට පස්සේ මේකෙන් charge 9100ක් වෙනවා. මේක මුළු සම්පූර්ණ ගාන ඒ දෙක එකට එකතු කරපුවම 1,08,850ක් වෙනවා. හරිද? ඉතින් පොඩ්ඩක් පෙනුම තියෙන්න weight එක අඩුවෙන් තමයි අපි වැඩේ කරගෙන යන්නේ. ඒ වලටත් මේ වගේ හදාගන්න පුළුවන් කඩේකට ගිහිල්ලා කඩ කීපයකටම ගිහිල්ලා බලලා ඉවරලා ගන්නකොට සෙට් වල ගණන් හදනකොට තනිතනියම හදාගන්න. ඔක්කොම එකට දාලා හදනකොට ඔයාලට පාඩු වෙන්න තියෙන ඉඩ වැඩි. La
රින් එකේ weight එකත් වෙනම ගන්න 3.5 මෙයා මේක ඊට පස්සේ 3.5 එක අර විදිහට තමයි මේක එක්සැම්පල් මේවට ඔයාලගේ ගෝල් රේට් එකයි එතකොට ග්‍රෑම් එකේ ගානයි මේ විදිහට සම්පූර්ණ weight එක පවර් චාර්ජ් වලින් ගන්න නැතුව ග්‍රෑම් වලින් අරගෙන ලස්සනට මේ විදිහට ගාන හදාගන්න කෑල්ලෙන් කෑල්ල හරිද මේ වගේ එන්න ඕනේ සාමාන්‍ය දවසක ඔයාලට ග්‍රෑම් එකකට මොනවද මේකෙන් චාර්ජ් එක මොනවද නැත්නම් කොහොමද මේ හැමදේම ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙනවා ඊළඟ අඩේ කියන ගානට වැඩි වෙන ලස්සනට ගාන හදාගන්න පුළුවන් ඒ වගේම තමයි කඩ දෙක තුනකින් කලෙක්ෂන් එක හදාගන්න ඕන ඒත් ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට කාඩුවක් වෙන්නේ නැහැ ඔව් මෙතනදී වැදගත් වෙනවා අපි වල්ලු දෙකක් මේ ඩිසයින් එකට අපි මැච් කරා ඉතින් මේ වගේ එක බැංගල් එක සාමාන්‍යයෙන් ග්‍රෑම් 12ක් වගේ වෙනවා ඒ කියන්නේ වල්ලු දෙකම පවුන් 3කට කිට් වෙනවා එතකොට මේකෙන් චාර්ජ් එක කරන් ටිකක් අඩුයි බැංගල් එකේ ඒ වුණාට සම්පූර්ණ ගාන රුපියල් 7,42,20ක් වගේ යනවා ඉතින් මේ වගේ වෙලාවක අපි බැංගල් එක නැතුව ඒ වෙනුවට බ්‍රේස්ලට් එකක් දාන්න පුළුවන් බ්‍රේස්ලට් එක ඊට පස්සේ ඔයාලට වෙන වෙන පාටි ඩේලි යූස් කරන්න ඒ වගේ යූස් කරන්න පුළුවන් බැංගල් දෙකක් ගත්තොත් මේ වගේ වෙඩින් එකකට පාටි එකට එරෙන්න වෙන යූස් කරන්නත් පොඩ්ඩක් අමාරුයි වෙන බැංගල් දෙකක් ගත්තොත් එහෙම weight එක වැඩි වෙනවා පෙනුම අඩු වෙනවා මේක ඉතින් weight එක අඩුයි පෙනුමත් වැඩි ඒ වුණාට මේ වෙඩින් සෙට් එකට බැංගල් දෙකක් ගන්නවා නම් අයිඩියා එකක් විතරයි ඉතින් අපි වල්ලු දෙක අයින් කරලා බ්‍රේස්ලට් එක ගෙනාවා මේක 5.5 ග්‍රෑම් එකේ ලයිට් වේට් බ්‍රේස්ලට් එකක් ඒනට පෙනුම තියෙනවා එක අතකට දැම්ම නම් ඇති වල්ලු දෙකක් එකක් විතරක් එක අතකට දාලා හරියන්නේ නැති වෙඩින් එක දෙකට දාන්නත් ඕනේ ඒ හින්දා ඉතින් බ්‍රේස්ලට් එක නම් එක අතකට දැම්මත් ඇති ඒකෝර මේකෙන් චාර්ජ් එක ටිකක් වැඩිද මන්දා ඔව් ඉතින් ඔක්කොම සම්පූර්ණ ගාන යන්නේ වල්ලු දෙක අයින් කරොත් 1,63,300යි MC කියන්නේ මේකෙන් චාර්ජ් එක ඔය හැදුම් කුලිය කියන්නේ ඕක තමයි හරිද ඉතින් මේ විදිහට සෙට් එකක් ගත්තාම ඔයාලට හිමීට හදාගන්න පුළුවන් තනි කෑල්ල කඩ අපි හිතමු එක්සැම්පල් 4කට විතර ගිහිල්ලා සෙට් වෙන එක තනි කෑල්ල ගණන් හදාගන්න ඉගෙන ගත්තාම ඔයාලට ඕන තැනකින් ගන්න පුළුවන් ඉතින් මෙතනදී නෙක්ලස් එකයි ෆින්ගරින් එකයි බැංගල් දෙකයි කරාබු දෙකයි මුළු සෙට් එකටම 13,36,30ක් යනවා හරිද එතකොට මේ ඕක ෆුල් සෙට් එක ලාස්ට් ප්‍රයිස් එක මේ විදිහට තමයි ගණන් හැදිලා ඉන්නේ මේ ගණන් කොහොමද හැදුනේ කියන එක ඔයාලා කලින් දැක්කා හරිද කොහොමද මේ වගේ ගණන් හැදිලා ආවේ කියන එක ඉතින් මෙච්චර ගණනක් මේකට යනවා අපි දැන් බලමු වලු දෙක අයින් කරලා කොහොමද කියලා ඉතින් දැන් බලමු අපි බ්‍රේස්ලට් එක ගත්තා 1,64,300ක් තමයි අනිත් ටික සේම් ප්‍රයිස් ඉයරින් එකයි නෙක්ලස් එකයි ෆින්ගරින් එකයි මේ සෙට් එක ආපුවාම ඔක්කොම ගාන 7,62,310ක් වෙනවා ඔයා කලින් දැක්ක බැංගලුත් එක්කලා 1,13,000 පැන්නා ඉතින් දෙකෙන් පංගුවට වැඩේ කරගන්න පුළුවන් මේ විදිහට කොට දාගන්න අයිඩියා එකක් අපි දුන්නේ ඉතින් මේ වගේ වීඩියෝක් හදනකොට අඩුපාඩු වෙන්න පුළුවන් ඉතින් ඔයාලගේ අයිඩියාස් ප්ලෑන් ඔක්කොම අපිට කමෙන්ට් එකක් දාන්න thank you